ආයිබෝවන් අද සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. එහෙනම් අද වැදගත් කතාවක් තමයි කරන්න යන්නේ PCOS තත්ත්වය ගැන. එහෙම නැත්නම් polycystic ovary syndrome කියන තත්ත්වය ගැන. මේ ගැන කතා කරොත් අපි බලමු මේ හේතුව ඇති වෙන්නේ ඇයි කියලා. සාමාන්‍යයෙන් මේ තත්ත්වය ඇති වෙන්නේ හෝමෝන ඉම්බැලන්ස් වුණාම, හෝමෝන හරියට නැති වුණාම ඇන්ඩ්‍රොයින් කියන හෝමෝනේ ශරීරයේ වැඩිපුර තියෙනවා නම් ඩිම්බ මෝරන්න අපහසු වෙනවා. එතකොට ඩිම්බ මෝරන්න අපහසු වුණාම ගර්භණී වෙන්න අපහසුයි. ගර්භණී වෙන්න කාලයක් ගත වෙනවා. අපි බලමු මේකේ ලක්ෂණ මොකක්ද කියලා. පළවෙනි ලක්ෂණය තමයි අක්‍රමවත් ඔසප් වීම. හරියට දවසට ඔසප් වෙන්නේ නැහැ. එතකොට මුහුණේ අධික රෝම තියෙනවා නම්, බර වැඩි වීම, කුරුල ඇති වීම, ගෙල මහතට තියෙනවා නම් ගෙල වටේට කළු පාට වෙලා තියෙනවා නම් අන්න ඒ රෝග ලක්ෂණ විදියට ගන්න පුළුවන්. ඒ වගේම විෂාදයේ තත්ත්වයක් මේ රෝග ලක්ෂණයක් හැටියට ගන්නවා. එතකොට ඔබට මේ PCOS තත්ත්වය තියෙනවද කියලා දැනගන්නේ කොහොමද? මේක දැනගන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයකින් තමයි. තව තියෙන ප්‍රශ්නයක් තමයි මේක සම්පූර්ණයෙන් හොඳ කරන්න පුළුවන්ද? සම්පූර්ණයෙන් හොඳ කරන්න බැහැ. නමුත් අපිට පාලනය කරන්න පුළුවන් ගර්භණී වුණු සාර්ථක අවස්ථා තියෙනවා මේ තත්ත්වය තිබුණත්. එතකොට වෛද්‍යවරයෙක් ළඟට ට්‍රීට්මන්ට් එකක් කරන්න යන කලින් ඔයාලට මොනවද කරන්න පුළුවන්? කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි හොඳ ආහාර වේලක්, පෝෂණීය ආහාර වේලක් ගන්න ඕනේ. වැරදි ආහාර රටාව අමතක කරලා දාන්න. ඒ වගේම දිනපතා ව්‍යායාම කරන්න ඕනේ. හොඳට වතුර බොන්න ඕනේ. අනිවාර්යෙන් වතුර ලීටර් 2ක්වත් දවසට පානය කරන්න ඕනේ. ඊළඟට තමයි වෛද්‍ය උපදෙස් වෙත යන්න ඕනේ. ඉතින් මේ විදිහට කළා අපි බලමු ඕගොල්ලන්ගේ මේ ඩිම්බ මෝරණ ගැටලුවට විසඳුමක් හොයාගන්න පුළුවන්ද කියලා. මේ PCOS තියෙනවා නම් බය වෙන්න එපා. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම වෛද්‍ය ට්‍රීට්මන්ට් එක ඕගොල්ලන්ට දරුවෙක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගලන්ට සුබ දවසක්. ආයිබෝවන්.